ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි බලමු ගර්භණී කාලයේදී අවදානම් තත්ත්වයක ඉන්න මවක් ලෙස හඳුන්වන්නේ කවුද කියලා. ඉතින් අවදානම් තත්ත්වයක ඉන්න මවක් නැද්ද කියලා හොයාගන්න පුළුවන් එකම විදිහ තමයි ඔයාගේ ගර්භණී සටහන් පතේ උඩම නිල් පාටින් සහ රතු පාටින් පාට කරන්න කියලා තියෙනවා. ඔයා අවදානම් තත්ත්වයක ඉන්න අම්මෙක් නම් රතු පාටිනුත් ඔයා අවදානම් තත්ත්වයක නැති අම්මෙක් නම් නිල් පාටිනුත් පාට කරනවා. ඉතින් ඔයාගේ ගර්භණී සටහන් පත අරගෙන ඔයාලට බලන්න පුළුවන්. ඔයාගේ ඒ කොටස රතු පාටින් නම් පාට කරලා තියෙන්නේ ඔයා අවදානම් තත්ත්වයක ඉන්න මවක්. හරි අපි බලමුකෝ මේ අවදානම් තත්ත්වයක ඉන්න අම්මලා කවුද කියලා. කලින් ගර්භණී සමයේදී මලදරු උපතක් හෝ නවජන්ම මරණයක් සිදු වුණ අම්මා කෙනෙක් නම් ගබ්සාවන් දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එක දිගට සිදු වුණු අම්මෙක් නම් දින සම්පූර්ණ වීමට පෙර සිදු වූ දරු උපත් ඇති අම්මෙක් නම් ගර්භණී කාලයේදී අධිරුධිර පීඩනය හෝ දියවැඩියාව පැවතුණු අම්මෙක් නම් පූර්ව ප්‍රසව රුධිර වහනයක් හෝ වැදෑමහ බිහිවීම ප්‍රමාද වුණු අම්මෙක් නම් ඊට අමතරව පසුපසව රුධිර වහනයක් සිදු වුණු අම්මෙක් නම් ස්ත්‍රී ලිංගික පද්ධතිය ආශ්‍රිතව ශල්‍ය කර්මයකට ලක් වුණු මවක් නම් අඩුබර උපත් හෝ කිලෝග්‍රෑම් 3,500ට වඩා වැඩි බර උපත් සහිත දරුවන් බිහි කර ඇතිනම් අවදානම් මවක් ලෙස හඳුන්වනවා. අම්මලාගේ ගර්භණී සමයේදී වයස අවුරුදු 18ට වඩා අඩුයි නම් හෝ අවුරුදු 35ට වඩා වැඩි නම් උස සෙන්ටිමීටර් 145ට වඩා අඩුයි නම් BMI අගය 18.5ට වඩා අඩුයි නම් හෝ 25ට වඩා වැඩි නම් හෝ රක්තහීනතාවයෙන් පෙළෙනවා නම් හෝ ඇස් කහ පැහැ ගැන්විලා තියෙනවා නම් මේ අයත් අවදානම් තත්ත්වයක ඉන්න මව්වරු ලෙස හඳුන්වනවා. ඊට පස්සේ අපි ගත්තොත් නියුන් දරුවම් ගැප් අරගෙන ඉන්නවා නම් උපදංශය, අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, අක්මා රෝග, අපස්මාරය වැනි රෝග වලින් පෙළෙනවා නම් දරුවගේ වර්ධනය අඩාල වෙලා නම් මානසික රෝග වලින් පෙළෙන පිහිටීම ගැටලු සහිත නම් හෝ ගර්භාෂයේ ෆැබොයිඩ් ගෙඩි තියෙනවා නම් ගර්භාෂයේ අසාමාන්‍යතා ඇති අම්මලා වගේම මේ කියන කට්ටිය වැඩි අවදානම් තත්ත්වයක ඉන්න අම්මලා ලෙස හඳුන්වනවා වගේම මේ වගේ අම්මලට ගොඩක් වැඩි රැකවරණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාගේ ගර්භණී සටහන් පත අරගෙන බලන්න ඔයා අවදානම් තත්ත්වයක ඉන්න මවද්ද නැද්ද කියලා. ওই ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඔයාලා හැමෝම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.